ගවේෂණාත්මක ගුප්ත විද්‍යා වැඩසටහන් මාලාවේ තවත් එක හෝරාවක් ඔබට සමීප කරන්නට අද අපි ඇවිල්ලා ඉන්නේ මීගොඩ මාදුළුවාව ප්‍රදේශයට. ආයුබෝවන්. ආයුබෝවන්. ඔබතුමී කවුද? මම මෙතන ඉඳන් ඔබතුමීට කතා කරන්න ඕනේ කොහොමද? ඔබතුමී මොනවද කරන්නේ? මම පුපුදිනී ගුරු මෑණියෝ. මට මිනිස්සු කතා කරන්නේ මෑණියෝ කියලා. මහත්තයට කැමති විදිහට කතා කරන්න. මම ලෝක සත්‍යයට පිහිට වෙන එක තමයි කරන්නේ. අනිත් අයගේ දුකට පිහිට වෙන්න, අනිත් අයගේ තියෙන ප්‍රශ්න ගැටලු වලට උත්තර දෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ මේ මොන වගේ ප්‍රශ්න ගැටලුද? වෛද්‍ය විද්‍යාවෙන් සුව කරන්න බැරි ගොඩක් රෝගවලට මට සුවපත් කරන්න පුළුවන්. ඒ වගේම අනිත් අයට තියෙන ප්‍රශ්න ගැටලු වලට ආරූඪයෙන් විසඳුම් ලබා දෙනවා ඕනෑම ගැටලුවකට. ඒ කියන්නේ විසඳුම් නැති ගැටලු වලට විසඳුම් දෙන්න මට පුළුවන්. ඒ වගේම වරන් සුද්ධ කිරීම, ඒ කියන්නේ වරන් තියෙන දරුවන්ට දුවල පුතා ඉන්නවා වරන් තිබ්බට ඒ වගේන් වැඩ කරන්න බෑ. ඒ වරම හරියට පරීක්ෂා කරලා මගෙන් පරීක්ෂා කරලා බලලා ඒක වරම සුද්ධ කරගන්න පුළුවන්. ඒ වරම හිර වෙලා තියෙනවා සුද්ධ කරලා ඒක වැඩ කරගෙන යන තැනට මම විසඳලා දෙනවා. ඔබතුමී සඳහන් කරා මේ ලෙඩ රෝග වලට වෛද්‍ය විද්‍යාවෙන් පවා හොඳ කරන්නට බැරි ලෙඩ රෝග වලට පිළිවෙලක්. කොහොමද ඒ කියන්නේ බෙහෙත් ලබා දෙනවද? මොකක්ද ක්‍රමවේදය? එහෙම නෑ බොන්න බෙහෙත් මොකුත් නැහැ. තෙල් බෙහෙත් මොකුත් නැහැ. විශ්ව ශක්තියකින් තමයි අත තියලා තමයි සුවපත් කරන්නේ. විශ්ව ශක්තියක් තමයි ශරීරයට යවන්නේ. එහෙම හොඳ වෙච්ච ලෙඩු ඉන්නවද? ඔව් ගොඩක් ඉන්නවා. හෘද රෝග, ඔය බයිපාස් සැත්කම් කරන රෝග මම සුවපත් කරනවා. එක දවසක් ඇතුළත මම සුවපත් කරනවා කිසිම බෙහෙතක් නැතුව. ලේ නහර ගැට ගැසීම්, ලේ බ්ලොක්, ඒ වගේ ඒවා සුවපත් කරනවා එක දවසේ. මේ වෙනකොට එහෙම ලෙඩු සුවපත් වෙච්ච ලෙඩු විශාල ප්‍රමාණයක් ඉන්නවා. එහෙම සුවපත් කරපු ලෙඩු ඉන්නවා. ඉන්නවා. මේක දැන් කවුරු හරි එහෙම ලෙඩෙක් ඉන්නවනම්. ඔව්. හරිද? දැන් මේ වීඩියෝ එක බලන යම්කිසි කෙනෙක් ඉන්නවනම් එහෙම ලෙඩ රෝගයක් තියෙන. ඔව්. ඒගොල්ලෝ කොහොමද සම්බන්ධ වෙන්නේ? මගේ ස්ථානයට ඇවිල්ලා සම්බන්ධ වෙන්න ඕන. එන්න ඕන. මේ විශ්වාසයෙන් පැමිණීම තමයි වැදගත්ම කාරණාව. නොපමණ බලවේගයකින් තමයි මම ශක්තියෙන් සුවපත් කරන්නේ. ඇවිල්ලා වෙනස වටහා ගන්න පුළුවන්. මෑණියෝ සඳහන් කරා මේ ලෙඩ රෝග වලට පිහිට වෙනවා කියවනේ දැන්. ලෙඩ රෝග වලට පිහිට වෙනකොට මේ ලෙඩ රෝග තියෙනවද කියලා මිනිසුන්ට දැන් සමහර වෙලාවට වෛද්‍ය විද්‍යාව තුලින් කියනවා මේ ලෙඩ රෝගේ තියෙනවා මේ ලෙඩ රෝගේ තියෙනවා කියලා. හැබැයි යම් කෙනෙක් ඇවිල්ලා Tamanට තියෙන ලෙඩේ දන්නේ නැත්තම් Tamanගේ නාඩි පරීක්ෂා කරලා දකුණු අතේ නාඩි අල්ලලා මං කියනවා මුළු ශරීරයේම Tamanගේ සංගවිච්ච ලෙඩ ඕන එකක් දැනගන්න පුළුවන්. හිසේ සිට පාදාන්තය දක්වාම ශරීරයේ හැම ස්ථානයකම තියෙන ලෙඩ රෝග, සංගවිලා තියෙන ලෙඩ රෝග නාඩි පරීක්ෂාවකින් ඔයාලට දැනගන්න පුළුවන්. ඒ කියන්නේ අතේ නාඩි අල්ලලා බලලා මට කියන්න පුළුවන් මේ ඕනෑම ලෙඩ රෝගයක් කියන්න පුළුවන් අතේ නාඩි අල්ලලා බලලා මේ තැන්වල මේ ලෙඩ තියෙනවා කියලා කියන්න පුළුවන්. එහෙම දැනගෙන තමයි ඊට පස්සේ ප්‍රතිකර්ම කරන්නේ. ඔව්. එහෙම දැන් ලෙඩ රෝගේ දන්නවා නම් ඒත් ප්‍රතිකර්ම කරනවා. සමහරු ලෙඩ රෝගේ දන්නේ නැහැනේ. එක අමාරු දැනෙනවා විතරයි ඒ උනාට දන්නේ නැහැ. මොකද්ද ලෙඩේ කියලා දන්නේ නැහැ. එතකොට නාඩි පරීක්ෂාව තුලින් දැනගන්න පුළුවන්. ලෙඩ මොකක්ද කියලා අඳුනගෙන තමයි ඊට පස්සේ ප්‍රතිකර්ම කරන්න පුළුවන්. සමහරුන්ට තව නැතුව ඉදිරියට එන ලෙඩ වුණත් මට පෙන්නුම් කරනවා. ඒක සමහරට සතියෙන් මාසෙන් දෙකෙන් වෙන්න පුළුවන්. එන ලෙඩක් වුණත් මේ ශරීරයේ තියෙනවා කියලා පෙන්නුම් කරනවා. දැන් ලංකාව ඇතුලේ ඕන කෙනෙක්ට ඔබතුමිය ඇවිල්ලා හම්බෙන්න පුළුවන්. විදේශගත කෙනෙක්ට එහෙම අවශ්‍යතාවයක් තිබ්බොත් කොහොමද කරන්නේ? පැමිණෙන්න අපහසු නම් ඒ පවුලේ ඥාති කෙනෙක් හරි වෙන කෙනෙක් හරි ඉන්නවා නම් ඇවිල්ලා ලෙඩ රෝගයේ
මෙතනින් බලා ගන්නත් පුළුවන්. ලෙඩ රෝගේ දන්නවා නම් ඒකට අවශ්‍ය පිළියම මෙහිදී කරන්න මට පුළුවන් මෙහි ඉඳලා. පැමිණෙන්න පුළුවන් නම් තමා මේ වඩාත්ම සුදුසු. වෛද්‍ය විද්‍යාවෙන් හොඳ කරන්න බැරි තා බරපතල ගණී ලෙඩ රෝගයකට උනත් ප්‍රතිකාර කරන්න පුළුවන්කම තියෙනවා. එහෙමද කියන්නේ? වෛද්‍ය විද්‍යාවෙන් ගොඩක් ඒවට ප්‍රතිකාරම කරන්නේ සැත්කම් කරන්න ඕන. ඒ වගේ මගේ සැත්කමක් නොකර විශ්ව ශක්තිය බලයෙන් ලෙඩ සුවපත් කරන්න පුළුවන්. මම ඒක වගකීමෙන් කියනවා. දැන් මෙතන කාරණා තුනක් විතර සඳහන් කරා ඔබතුමී. එකක් කිව්ව මේ ලෙඩ රෝග වලට විසඳුම් ලබා දෙනවා කියලා. ඔව්. ඒ වගේම ඊළඟට සඳහන් කරා මේ ශාස්ත්‍ර මගින් මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්න ගැටලු වලට විසඳුම් ලබා දෙනවා කියලා. මොන වගේ ප්‍රශ්න වලටද විසඳුම් ලබා දෙන්නේ? ඕනෑම රැකියාවේ ප්‍රශ්න, පවුලේ ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, විභාග සමහරුන්ට දරුවන්ට ඉන්න විභාග කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නැති ගතියක් තියෙනවා. ඒවා මතක හිටින මතක ශක්තිය යොදවනවා. ඒ වගේම පවුල් ආරවුල් ඇති වෙනවා. පවුල් කඩා හිරිවිලා තියෙනවා. පවුල් වල සමගිය ඇති කරලා දෙනවා. රැකියාවේ ප්‍රශ්න ගැටලු ඇති වෙලා තියෙනවා නම් ඒවා निराකරණය කරලා දෙනවා. ඒ වගේ ඕනෑම දෙයක් ඔබට තියෙන ගැටලු සාත්‍ය ආරූඪයෙන් දැනගන්න පුළුවන්. ඔබතුමී මට අර එක වෙලාවක සඳහන් කරා කලින් කතා කරන වෙලාවකදී මළගිය ඥාතීන් ගෙන්නනවා කියලා. කියන්නේ තමන්ගේ ඥාතීන් එක්ක කතා කරන්න අවස්ථාව හදලා දෙනවා කියලා. එහෙම කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. මෙතෙන්ට ඇවිල්ලා බලන්න ඕන. ඉස්සෙල්ලා පරීක්ෂා කරන්න ඕන. බැලුවාම ඒ ඥාතිය වෙන මව්කුසක ඉපදිලා නැත්තම් පින් ගන්න බලාපොරොත්තු වෙන ඥාතියෙක් නම් එහෙම ගෙන්නලා අපිට කතා කරන්න පුළුවන්. ඥාතියව අපි කතා කරමු. ඒ කියන්නේ අපිත් එක්ක කතා කරනවා. ඒ කියන්නේ ඥාතිය ශරීරයට දැන් මෙහෙම ඉතින් ඥාතිය මගේ ශරීරයට එනවා. ආවහම ඔයාලට කතා කරන්න පුළුවන්. අපිට ප්‍රශ්න කරන්න පුළුවන්. ප්‍රශ්න කරලා අහන්න පුළුවන් දේවල් අහන්න ඕන අවශ්‍ය දේවල් අහන්න පුළුවන් ඥාතිය. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා නම් පින් දෙන්න ඔයාලා කොහෙද ඉන්නේ රාමන් ලෝකෙකද ඉන්නේ ඒව විස්තර ඔයාලට අහගන්න පුළුවන්. ඒ වගේ තව වෙන මොනවාද ඔබතුමීගෙන් ලබා ගන්න පුළුවන් ඒ වගේ මේ සේවාවන්? නිවාස භූමිය ආරක්ෂා කරනවා. ශරීර වලට යක්ෂ පෙරේත දෝෂ එනවා. ඒ දෝෂ අයින් කරලා දෙනවා. ඔය විභාග ජය අනියම් සම්බන්ධතා නවත්තා දීම රැකී ආරක්ෂා ඔවල ප්‍රශ්න තියෙනවා වැඩ කරන තැන්වල ඒ ප්‍රශ්න ඉඩම් විකුණ ගන්න බැරුව තියෙනවා ඔය ගොඩක් පාළු වෙච්ච ඉඩම් තියෙනවා Tamanට විකුණ ගන්න ඕනකම තිබ්බත් විකුණ ගන්න බැරි ඒවා තියෙනවා ඒවා විකුණලා දෙනවා නඩු තියෙනවා ගොඩාක් ඇදි යන නඩු ඒවා ජය ගන්න තැනට එක නඩු වාරයකින් දෙකකින් ජය ගන්න තැනටපත් කරලා දෙනවා එහෙම කරගත්ත වැඩක් මේ කට්ටිය ඉන්නවා මේ ස්ථානෙට ඇවිල්ලා මම ඒවා වගකීමෙන් කරලා දෙනවා. ඒ වැඩ කටයුතු ඕන දෙයක් ඒවා ඇතුළු සියලුම ඕනම වැඩ කටයුත්තක් ඔයාලගේ ඕනම ප්‍රශ්නයකට විසඳුමක් මට දෙන්න පුළුවන්. ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ හිතේ තියාගෙන ඇවිල්ලා ආරූඪයෙන් කියනකොට ඒ ප්‍රශ්නේ නිවැරදි නම් හිතේ තියෙන දේ මෑනියෝ කියන දේ නිවැරදි නම් ඕනනම් ඔබතුමීගෙන් ඒකට විසඳුමක් ලබා ගන්න පුළුවන්. පුළුවන්. වැරදි නම් එහෙම විසඳුමක් ලබා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකට ඒක අතහැරලා දාන්න පුළුවන්. ඔව්. පුළුවන්. වැරදි නැහැ. මෙතනට එන ගොඩක් දෙනකොට මම කියන දේ ඇවිල්ලා තමයි වෙනස වටහා ගන්න හැකි වෙන්නේ. ආවහම යාළුවා හිතාගත්ත හැකි. ඔබතුමිය කියනවා ආවට පස්සේ තමයි වෙනස වටහා ගන්න පුළුවන් කියලා. හැබැයි යම් කිසි කෙනෙක් ඉන්නවා එන්න විදිහක් නැහැ සයුරෙන් එහා. ඔව්. කියන්නේ විදේශගතව ජීවත් වෙන කෙනෙක්. ඔව්. එහෙම කෙනෙකුට අත්‍යවශ්‍ය කාරණයක් වෙනුවෙන් යම් කිසි පිහිටක් එහෙම නැත්නම් ප්‍රශ්නයකට පිළියමක් සිද්ධ කරගන්න ඕන නම් කොහොමද කරන්නේ? මෙහෙමයි ඒ කෙනාගේ දැන් අපි උදාහරණයක් ගත්තොත් රැකියාවේ ප්‍රශ්නයක් කියමුකෝ. එයාට පුළුවන් මට දුරකථනයෙන් කතා කරලා එයාට බලන්න ඕන නම් බලන්න පුළුවන් දුරකථනය ඔස්සේ. ඒ කියන්නේ දුරකථනයේ හරහා හිතේ තියෙන දේ කියන්න පුළුවන් කියලාද කියන්නේ? නෑ මෙහෙමයි දුරකථනය අමතමක් ගන්න ඕන. අමතමක් අරන් එයාගේ තියෙන ප්‍රශ්නේ කිව්වහම මට විසඳුම් දෙන්න පුළුවන්. ලෙඩ රෝගයකට විසඳුම් ගන්නවා නම් ඒකට කෙනෙක් පැමිණිය යුතුයි. ඒ කියන්නේ පවුලේ කෙනෙක් හරි එතන පැමිණියොත් ඒකට විසඳුම් දෙන්න පුළුවන්.
ඒකට තව කාරණාවක් සඳහන් කළා වරන් සම්බන්ධයෙන්. ඒක මට මේ අදහසක් තේරෙන්නේ නැහැ. කියන්නේ මොකක්ද මේ වරන් සුද්ධ කරනවා කියලා කිව්වේ? ඒ කියන්නේ දුවල පුතාලට ඕන කෙනෙකුට වරමක් තියෙන්න පුළුවන්. ඒ වරමක් කියලා කියන්නේ මොකක්ද? වරමක් කියන්නේ ඥාතියෙක් දෙන වරමක් වෙන්න පුළුවන්. සමහරුන්ට ඒ මලගිය පවුලේ මලගිය කෙනෙක් දෙනවා වරමක්. ඒක දුන්නට ඒ ඥාතිය එනවා වගේ ශරීරයට දැනෙනවා. දැවුනට ශරීරේ ගැස්සෙනවා ඥාතියෙක් එනවා කියලා දැනෙනවා Tamanට. දැවුමට උඩට එන්නේ නැහැ වැඩක් කරන්න එහෙම තේරෙන්නේ නැහැ. එහෙම වෙනවා. එතකොට මේ ස්ථානෙට ආවහම එහෙම දැවුනහම ආවහම ඔබට ඕනනම් පරීක්ෂා කරගන්න පුළුවන් මට වරම් මාලාවක් තියෙනවද? එහෙම ඥාතියෙක්ගේ පිහිටක් මට තියෙනවද? සමහරුන්ට දෙවියෝ පේනවා එක්ක ඥාතීන් හීනෙන් ඇවිල්ලා කියනවා මෙහෙම වරම් මාලාවක් දෙන්න ඉන්නවා කියලා. ඒ කියන්නේ මේ කියන්නේ මිනිස්සු නොදැන මිනිස්සුන්ට එහෙම වරම් තියෙනවද? ඒ කියන්නේ තමන්ගේ පවුලේ ඉන්න මලගිය ඥාතියෙක් තමන්ට හිතවත් කෙනෙක්. ඉන්නවා ඒ වුණාට හිටපු ගමන් එයා හීනෙන් ඇවිල්ලා මෙයා කියන්න පුළුවන් වරමක් දෙන්න මම ඉන්නේ. එහෙම කියලා හීනෙන් පේනවා. එහෙම පේන අවස්ථා තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ ස්ථානයකට ආවහම හොඳ බලවේගයක් නම් ඉදිරියට දැන් මගේ මේ ස්ථානයට ආවම හොඳ ඥාති බලවේගයක් එනවා නම් ආරූඪ වෙනවා. නරක සමහරුන්ගේ මේ ශරීර වලට එනවා මේ නරක බලවේග. අදුෂ්ඨමාන නරක බලවේග. එහෙම ආවම මගේ මේ ස්ථානේ ඉන්න බෑ. දෙවලේ ඉන්න බෑ. එතකොට මේ නිකන් ආරූඪ වෙනවා. දැන් එතකොට හොඳ බලවේගයක් ඇවිල්ලා තියෙනවා නම් මිනිසුන්ට හොඳයි කියනවා. නරක බලවේගයක් තියෙනවා නම් මෙතෙන්ට ඇවිල්ලා ඉන්න බැරි නම් මොකක්ද වෙන්නේ? එතකොට මේ දිස්ත්‍රි වෙලා කතා කරන්න පටන් ගන්නවා. එහෙම මෙච්ච අය ඉන්නවා මේ ස්ථානෙට. එතකොට දැන් ඒගොල්ලන්ට මොකක්ද වෙන්නේ? ඒගොල්ලෝ කතා කරලා දිස්ත්‍රි වෙලා කියනවා මං අහවල් කෙනා මගේ ශරීරයේ මේ ඉන්නවා මට මෙතන ඉන්න බෑ කියලා. මෙතන නටනවා එහෙම දේවල් වෙලා තියෙනවා. එයාට එතකොට නරක බලවේගයක් නම් හොඳ බලවේගයක් නම් අපි හොඳයි කියමුකෝ. නරක බලවේගයක් නම් එයාගේ ශරීරයට එන එකෙන් එයාට වෙන්නේ හානියක් නේ. එතකොට ඒකට විසඳුමක් තියෙනවද? ඔව් ඒක ශරීරයෙන් ඉවත් කරගන්න ඕන. මගේ ස්ථානයට පැමිණිච්ච අය ඕන තරම් ඉන්නවා. සමහරු දන්නේ නැහැ එහෙම දෙයක් තියෙනවද කියලාවත්. එන්නේ වෙන වැඩකට. ඒ වුණාට අර ඉන්න අදුස්සමාන අය එනවා උඩට. මගේ ස්ථානේ බලවත් ස්ථානයක්. ඒ හින්දා මෙතන ඉන්න බෑ අදුස්සමාන අයට. ඒ අය උඩට එනවා. එතකොට ඒවා මෙතන නටනවා, දඟලනවා, එහෙම දේවල් වෙනවා. එහෙම වෙලා තියෙනවා මගේ අත්දැකීම. එතකොට ඒවට ඒවා ඉවත් කරගන්න ඕනේ. ඒ වෙලෙම ක්‍රම තියෙනවා දෙහි කපලා, එහෙම පුල් කපලා, එහෙම අයින් කරගන්න පුළුවන්. දැන් මේ গুপ্ত විද්‍යාව. গুপ্ත විද්‍යාව කියන මේ ශාස්ත්‍රය වර්තමානයේ වෙනකොට ඊටාම මේ නරක විදිහට මිනිස්සු අතර සමාජගත වෙලා තියෙනවා මේ විවිධාය විවිධාකාරයේ දේවල් කරලා සමාජගත වෙලා තියෙනවා. මේ කාරණාත් එක්ක මිනිස්සු ගොඩක් මේක විශ්වාස කරන්නේ නැති තත්ත්වයකටපත් වෙලා තියෙනවා. ඒ ගැන ඔබතුමීට මොකද්ද කියන්න දෙන්නේ? ඇත්තටම මේක වෙලා තියෙන්නේ මේ බොරු කරන කොට්ටාසේ වැඩි. ඒ කියන්නේ ගොඩක් අයට මේක සමහරු ඉන්නවා සමහරුන්ට පේන්නේ දෙයක්. කරනවා විතරයි වැඩ. වැඩක් කරගන්නවට බලන්න බෑ. වැඩේ කරනවා විතරයි. එතකොට ඒක සාර්ථක වෙනවා බොහොම අඩුයි. මොකද කරන දේ හරිද කියලා අපිට බලන්න බෑනේ. දැන් මගේ ස්ථානයට ආවොත් මම බලලා තමයි දැන් මේ කෙනාට විසඳුමක් දෙන්නේ. වැඩේ කරන්න කලින් මම බලනවා. බලලා වැඩේ කරලා ආයෙ බලනවා මේ වැඩේ හරියට වෙලාද කියලා. වගකීමෙන් තමයි මම වැඩ කරන්නේ. ඒ හින්දා කිසිම කෙනෙකුට මේ බය වෙන්න දෙයක් නැහැ. විශ්වාසයෙන් යුතුව තමයි වැඩේ කරන්නේ. වැඩේ කරන්න කලින් බලනවා. ඊට පස්සේ වැඩේ කරලා බලනවා මේ වැඩේ හරියටම වෙලාද කියලා. දැන් ගොඩක් වෙලාවට මිනිසුන්ට මේ සම්බන්ධ අවිශ්වාසයක් තියෙන්නේ. සමහර අය මුණ ගැහෙන්න කලින් මුදල් දාන්න ඕන. සමහර අය හම්බෙන්න කලින් මුදල් දාන්න ඕන. සමහරලාට මුදල් දැම්මට පස්සේ හම්බෙන්න බෑ. මාස ගණන් දින ගත වෙන්න ඕන. එහෙම නැත්නම් හම්බුණාට පස්සේ මිනිසුන්ට සැටිස් නෑ. ඒ කියන්නේ මිනිසුන්ට විශ්වාසයක් නෑ. දැන් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. එතකොට ඔබතුමීගේ ක්‍රමවේදය මොකක්ද? කොහොමද වෙන්නේ? එහෙමයි.
මං ඖෂධ වරම්මාලාව කරන්නේ මෙතනට ඇවිල්ලා කැමැති පඳුරක් තියන්න පුළුවන්. ඒ කියන්නේ ගාණක් මින්මක් නැහැ. මුදල් නැති කෙනෙකුට නම් නිකන් උනත් කරගන්න පුළුවන්. සුවපත් කරගන්න පුළුවන්. ඒ වගේම අනිත් වැඩ කටයුතු තමන්ගේ වැඩේ මම මුදල් ගන්න නැහැ වැඩේ කරන්න කලින්. වැඩේ කරලා තමන් හරි ගියොත් තමයි මුදල. මෙතනින් බලා ගන්න පුළුවන් උඹලාට වැඩේ හරියනවද නැද්ද කියලා. කෙනෙක් ආවහම කෙනෙකුට විශ්වාසයක් ඇති වෙනවා වැඩක් කරද්දී. දැන් වරම් වැඩක් කරනවා නම් ඒ වරම වැඩේ සම්පූර්ණයෙන් ඉවර කරලා තමයි මම මුදල ගන්න. මෙතනින් යන්නේ ඉස්සෙල්ලා ඒ වරම සම්පූර්ණයෙන් අරන් දීලා තමයි ඒ වැඩ කටයුත්තට මුදල් ගන්න. වගකීමෙන් තමයි වැඩ කරලා දෙන්නේ. ඔබට අපි මේ ගේන වැඩසටහන් මාලාව තුළ গুপ্ত විද්‍යාව කියන්නේ මොකක්ද? මේ গুপ্ত විද්‍යාව තුළ තියෙන විවිධ ප්‍රශ්න ගැටලු සම්බන්ධයෙන් මේ වගේ සාකච්ඡාවන් සිද්ධ වෙනවා. එතකොට ඔබට දකින්න පුළුවන් අද අපි මෙතන මේ කරන සාකච්ඡාවේදී වුණත් මේ ස්ථානයේ වෙන්නේ මොකක්ද? මේ ස්ථානයේ වෙන දේවල් කරන්නේ කොහොමද? කරන්නේ කවුද කියන එක. ඒ වගේම ඔබට තීරණය කරන්න පුළුවන් මේ ස්ථානයේට ඇවිල්ලා මේ ස්ථානයේ වැඩ වෙන්නේ කොහොමද කියලා බලලා හරිනම් විසඳුමක් ගන්න පුළුවන් නම් සිද්ධ වෙන්නේ සත්‍ය නම් ඔබට යම් කිසි වැඩක් කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අපි නැවත නැවතත් කියනවා මේ විමර්ශනාත්මක গুপ্ত විද්‍යාව වැඩසටහන් මාලාව සමග අපිත් එක්ක රැඳිලා ඉන්න ඔබට අපි ප්‍රයෝජනවත් වෙන මෙවන් වූ වැඩසටහන් දිගින් දිගටම රැගෙන එනවා. ඔබට හරි තැන මොකක්ද කියලා ඔබට අවබෝධ කරගන්න පුළුවන් වෙන විදිහට අපි මේ ප්‍රශ්න කිරීම සිද්ධ කරලා හෙළිදරව් කරනවා. එහෙනම් මේ වැඩසටහන අදට නිමා කරනවා. සියලු දෙනාටම සුබ අනාගතයක් වේවා.